ඇසට ප්‍රිය උපදවන දසුනක් දැක්කහම හිත සුවපත් වෙනවා. මේ ඉදිරි කතාව අහන්න කලින් ඔබේ හිත සුවපත් කරගන්න ඕනේ. සංසුන් කරගන්න ඕනේ. හිත සංසුන් කරගන්න තමයි මේ රූපරාමු පෙළ ඔබට මේ විදිහට පෙන්වන්නේ. හැම දෙයකට මුල් වෙන්නේ හිතනේ. සිත සුවපත් වුණු මිනිස්සුන්ගේ කය වචනය සුවපත් වෙලා තියෙන්නේ. ඔබ දන්නවනේ මේ ලෝකේ හැම කෙනෙක්ම මිනිසෙක්. හැබැයි ඒ මිනිස්සු අතර මිනිස්සෙක් බවට පත් වෙන්නේ ඉතා සුළු පිරිසක්. මිනිස්සුන්ගෙන් මිනිස්සෙක් බවට පරිවර්තනය වීමේදී ඒ පරිවර්තනීය සංසිද්ධිය ඇති වෙන්නේ හිත තුළ. හිත සමාධිගත කරගත්ත කෙනෙක්, හිත දහමට හීලෑ කරගත්ත කෙනෙක් අන්න ඒ මිනිස්සෙක්. ඉතින් අපි කාගේත් අපේක්ෂාව මිනිසෙක් වෙලා ඉපදිලා මිනිස්සෙක් බවට පත්වෙන එක. එහෙම වෙන්න නම් ඔබේ හිත දමනය කරගන්න ඕනේ. ඔබේ හිත නිවා ගන්න ඕනේ. අපි මෙතෙන් සිට ඔබට අහන්න දෙන්නේ සිරි සත් ධර්ම දේශනාවක්. කම්මට්ටාචාර්ය සේනාපති විමලරතන ස්වාමින් වහන්සේ තමයි මේ ධර්ම දේශනාව දේශනා කරන්නේ. වෙල්ලස්සෙන් විශ්වයට YouTube නාලිකාවෙන් තමයි අප මේ ධර්ම දේශනාව උපුටා ගන්නේ. බුදු කෙනෙක් මේ විශ්වයට පහළ වෙලා දේශනා කරන්නේ ලෝකේ නවතින ක්‍රමවේදයක් ගැන නෙවෙයි, ලෝකයෙන් ඈතර වෙන ක්‍රමවේදයක් ගැන. අන්න ඒ නිසා තමයි මිනිස්සුયો හැටියට අනුගමනය කරන මේ චර්යා රටාව ප්‍රතිපත්තිය ආගමක් නොව දහමක් බවට පත් වෙන්නේ. දැන් ඔබ හිත සමාධිගත කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අවසරයි ආර්යයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකය තුල විද්‍යාත්මක පදනමක් තිබේද? ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටකයේ විද්‍යාත්මක පදනමක් තියෙනවා. විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන මේ විද්‍යාචරණ සම්පන්නෝ කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙනවා. එතකොට මේ විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ දැන් ඔය පාසල් වල උගන්වන විද්‍යාව එහෙම නෙවෙයි. මෙතන මේ විශේෂයෙන්ම මේ දැනුවත් කරන්නට ඕන පාසල් වල දැන් මේ උගන්වන විද්‍යාව මේක විද්‍යාවක් නෙවෙයි. මේක මං හිතන්නේ මේකට අවිද්‍යාව කිව්වත් කමක් නැහැ. මේ විද්‍යාව කියන එක මේ බුදුරජාණන් වහන්සේ මේ පරම සත්‍යයට අනුව දේශනා කළේ විද්‍යාචරණ සම්පන්න කියන වචනය අපි හඳුනා ගන්නට ඕන. එතකොට මේ විද්‍යාවයි චරණ ධර්මයි ඊට පස්සේ සම්පන්න කියන එකයි මෙතන පද තුනක් තියෙන්නේ. දැන් මේ පද තුනේ තියෙනවා අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියන මේ පද තුනේම තියෙනවා අර්ථයක් තියෙනවා, ධර්මයක් තියෙනවා, නිරුක්තියක් තියෙනවා. ඒතකොට දැන් අපි පළමුවෙන්ම දැන් මේ ඇහුව ප්‍රශ්නේ තමයි මේ ත්‍රිපිටකයේ විද්‍යාත්මක පදනමක් තියෙනවද කියන එක. එතකොට දැන් ත්‍රිපිටකය කියන එක මම මීට ඉස්සල්ලා දේශනාවේදී පැහැදිලි කරලා දුන්නා. ත්‍රිපිටකය කියලා කියන්නේ සංවට්ට, පරිවට්ට, විවට්ට කියන වට තුන ත්‍රිපිටකය. එතකොට මේ වට තුන මේ අපි විශේෂයෙන්ම දැන හඳුනා ගන්නට ඕන මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය විද්‍යා උදපාදි කියලාත් මේකට කියනවා. පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි, චක්කුම් උදපාදි, මේ විදිහට මේ උදපාදි කියන වචනේ හරි වැදගත් වෙනවා. උදපාදි කියලා කියන්නේ මේ ධර්මයේ අපි අවබෝධ වෙනකොට අපට පහළ වෙනවා ඥානයක්. ඒක පඤ්ඤා උදපාදි කියලා කියන්නේ, විද්‍යා උදපාදි කියලාත් කියනවා, ආලෝක උදපාදි කියනවා. මේ උදපාදි කියලා කියන්නේ මේ අපට මේ දැනෙන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. මේ දහම් ඇස පෑදුනාම ධම්මචක්කුම් උදපාදි වුණාට පස්සේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චතුරාර්ය සත්‍ය සමුදය දුක කියන්නේ පොට්ටපාද හැටියටත්, නිරෝධේ නිවන කියන්නේ ධම්මපාද හැටියටත් මේ පාද දෙක. එතකොට මේ චතුරාර්යයේ තියෙනවා ද්විදේනං වදාමි මහණෙනි මම පාද දෙකක් ගැන කියනවා. මේක තියෙන දේදාවිටක සන්තාන සූත්‍රයේ තියෙනවා, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා. සෑම සූත්‍රයකම මේ පාද දෙක තියෙනවා. මේකට මග කියලාත් කියනවා.
මග්ගේ මග්ග ඥාන දර්ශනය කියලාත් කියනවා. යා යුතු මඟ නොයා යුතු මඟ. තව වචන වලින් කියනවා නම් කරණීය ධර්ම සහ අකරණීය ධර්ම කියලාත් මේකට කියනවා. තව වචන වලින් කියනවා නම් සේවිතබ්බා අසේවිතබ්බා සුව ධර්ම අසුව ධර්ම කියලාත් කියනවා. තව වචන වලින් කියනවා නම් භාවිතබ්බා මේ භාවේතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් මේ භාවිතා කළ යුතු සහ භාවිතා නොකළ යුතු කියලාත් කියනවා. එහෙම නැත්නම් සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියලාත් මේක කියන්න පුළුවන්. එතකොට මේ දෙපැත්ත මේ දෙතා ධර්මය අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ කොහේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම සූත්‍රවල තියෙන්නේ මේ දෙතා ධර්මයේ. එතකොට මේ දෙතා ධර්මයේ බුද්ධාගමේ නැහැ. මේ බුද්ධාගමේ දෙතාවයක් නැහැ. ඒ බුද්ධාගම කියන්නේ සම්මතයක් සම්ප්‍රදායක් මිසක් පරම සත්‍යයක් නෙවෙයි. ආගම් කියන්නේ සම්මතයක්. ආගම් බුද්ධාගම ඇතුළු සියලුම ආගම් ඒක සම්මතයක්. ඒක පරම සත්‍යයක් නෙවෙයි. ඒක සම්ප්‍රදායක්. ඒවා මේ පැවැත්ම සඳහා හදාගත් එකක්. බුද්ධාගම සහ වෙනත් ආගම් සියල්ල පැවැත්ම සඳහා හදාගත් එකක් මිසක් ඒවා පරම සත්‍ය නෙවෙයි. එහෙමනම් මේ පරම සත්‍ය කියලා කියන්නේ Nirodhe නිවන. එතකොට මේ පරම සත්‍ය හඳුනා ගන්නට එකපාරටම අපිට පරම සත්‍ය Nirodhe නිවන ගැන විතරක් කියලා බෑ. එතකොට මේ විද්‍යාත්මක පදනමක් මත අපි මේ ධර්ම කියනකොට ත්‍රිපිරිවට්ටේ විද්‍යාත්මක පදනමක් වෙන්නට නම් මේ දෙපැත්තම අඳුනා ගන්නට ඕන. මොකද මේ චතුරාර්ය සත්‍ය තියෙන මේ ලෝකය කියන්නේ බොරුවක්. දැන් මේ මායාව අපි මේකට කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා, සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා. මේ සූත්‍රවල මේ කාරණා තියෙනවා. එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා ජාල කියලා කොටසක්. එතකොට මේ ජාලයක් කියලා කියන්නේ දැලක්. එතකොට මේ සාමාන්‍ය ඵල සූත්‍රයේත් මේ බ්‍රහ්මජාල කියන්නේ මේ ලෝකයේ මේ මිනිස්සු සත්වයා මේ ජාලයට අහු වෙනවා, මේ දැලට අහු වෙනවා. මේක මාර දැල, මාරයාගේ ජාලේ. ඒකට අපි කියනවා මාර ලෝකය කියලා කියනවා. එතකොට මේ මාර ලෝකේ මාර ජාලයේ තුල මිනිස්සු අහු වෙන්නේ, පැටලෙන්නේ, දුකටපත් වෙන්නේ, දුකට ඇදගෙන වැටෙන්නේ. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඕග කියලාත් කියනවා. කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියලාත් කියනවා. මේ ඕග මේ ඕගයන්ට වැටෙනවා. කාමෝගය, කාම තණ්හා, කාම කැමැත්ත ඇති කරගන්නවා. මේ සමුදය කියන්නේ කාමය. පිනවන්න ප්‍රියතාවයේ ඇති කරගෙන මේ කාමයන්ට කාම තණ්හා කැමැත්තක් ඇති කර ගන්නවා. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හාව, ආසාව, ආදරේ, ආලේ, ප්‍රේමේ, රාගේ ඇති කරගත්තට පස්සේ ඒ තනත්තා තණ්හා තන් කියන්නේ තැන්. එතකොට తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා තියෙනවා. ඒ తත්‍ර తත්‍ර කියලා කියන්නේ නන්දනී කියන්නේත් කාම තණ්හාවට. නන්දනී කියන්නේත් කාම තණ්හාවට. එතකොට මේ පුජ්‍යලයා తත්‍ර తත්‍ර කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඉඩම් කඩම් ගෙවල් දොරවල් දූ දරුවෝ යාන වාහන සැප සම්පත් නම්බු නාම තනතුරු තත්ත්ව නිලතල මේ හැම දෙයකටම අපි කියන්නේ ඒවා මේ භෞතික ලෞකික චංචල නිශ්චල යන් දේවල් වලට මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දේවල් වලට මිනිස්සු ඇලුම් කරනවා, ආසා කරනවා. ඒකට කියන්නේ අභිනන්දනය කරනවා කියලා. එතකොට මේ తත්‍ර తත්‍රාභිනන්දනී සයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා මේ තණ්හාවෙන් තණ්හා ඒ තැන් වලට හා කියන්නේ බැඳෙනවා, හා වෙනවා. ඒ තණ්හාවෙන් බැඳුනට පස්සේ එතන නිච්ච සුඛ අත්ත කියන තැනටපත් වෙනවා. ඒතකොට මේ නිච්ච සුඛ අත්ත කරගත්තට පස්සේ ඒ බැඳින්නු තැන ඒකට අපි කියන්නේ අවිද්‍යාව කියලා කියනවා. නැත්නම් මේකට මුලාව කියලා කියනවා. නැත්නම් මේකට මිත්‍යා දිට්ඨිය කියලාත් කියනවා. ඒතර ඒක සම්මා දිට්ඨිය නෙවෙයි. ඒක විද්‍යාව නෙවෙයි. ඒක අවිද්‍යාව. ඒතර දැන් අපි ඉස්සල්ලා මේ විද්‍යාව ගැන දැන ගැනීමට ඉස්සල්ලා ත්‍රිපිරිවට්ටේ විද්‍යාත්මක පදනමක් තියනවාද කියන එක දැනගන්නට නම් අපි ඉස්සල්ලා මේ අවිද්‍යාව කියන එකත් හොයාගන්නට ඕනේ. මේ අවිද්‍යාව ගැන දන්නේ නැතුව විද්‍යාව උදපාදි වෙන්නේ නැහැ. විද්‍යාචරණ සම්පන්න වෙන්නේ නැහැ. විද්‍යාත්මක පදනමකට අපට යන්න බෑ. එහෙමනම් මේ විද්‍යාත්මක පදනමකට යන්න නම් විද්‍යාචරණ සම්පන්න වෙන්න නම් අපි විශේෂයෙන්ම මේ අවිද්‍යාව පිළිබඳව දැනගන්නට ඕන. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? මේ අවිද්‍යාවට තව වචනයක් අපි ඒකට කියනවා පොට්ටපාද කියලාත් කියනවා. නැත්නම් මිත්‍යා දිට්ඨිය කියලාත් කියනවා. වැරදි යට මඟ කියලාත් මේකට කියනවා.
නොයා යුතු මඟ කියලාත් කියනවා. එහෙම නැත්නම් අපි කියනවා නජානාති කියලාත් මේකට කියනවා. නප්පජානාති නජානාති කියලාත් මේකට අපට වචන දෙන්න පුළුවන් මේ අවිද්‍යාවට. එතකොට අවිද්‍යාව කියන්නේ විද්‍යා උදපාදි කියන්නේ විද්‍යාව කියන්නේ දැනගන්නවා. යථාභූත ඥාන දර්ශනයට තමයි විද්‍යාව කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ නජානාති දන්නේ නැතිකම. මොනවද දන්නේ නැත්තේ? එතකොට දන්නේ නැති දෙයයි තියෙන්නේ සමුදය දුක දන්නෙත් නැහැ, නිරෝධේ නිවන දන්නෙත් නැහැ, මේ චතුරාර්ය සත්‍ය දෙතාවය දන්නෙත් නැහැ. ඒ වගේම චතුරාර්ය සත්‍යයේ තියෙනවා ත්‍රිපිරිවට්ටයක්, මේ ත්‍රිපිරිවට්ටය දන්නෙත් නැහැ. ඒතකොට මේ දන්නේ නැහැ කියන එකට අපි කියනවා අවිද්‍යාව කියලා. නැත්නම් මේකට මිත්‍යා දිට්ඨිය කියලාත් කියනවා. මේ අවිද්‍යාව නිසා, මේ දන්නේ නැති නිසා මේ ලෝකය මිනිස්සු සත්වයින් ජීවීන් මේ ලෝකය අල්ලන්නේ කොහොමද? මේක උපාදාන කරගන්නවා නිච්ච කියන වචනය. මේ නිච්ච කියලා කියන්නේ නිච්ච කියන වචනේ තියෙන්නේ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ බුද්ධාගම් පොත්වල තියෙන්නේ. ඒක වැරදි. මේ බුදුදහමේ බුද්ධාගම් පොත්වල තියෙන ওই පාසල් පොත්වල, පිරිවම් පොත්වල, විශ්වවිද්‍යාල පොත්වල, ඒ වගේම මේ දහම් පාසල් පොත්වල තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒතර මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචන තුනම මේ බුද්ධාගමේ භාවිතා කළාට බුදුහාමුදුරෝ දේශනා කළා නැහැ. බුදු දහමට අනුව ඒ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචන දෙකම වැරදි. එතකොට මේ බුදුහාමුදුරෝ දේශනා කළේ චතුරාර්ය සත්‍ය දෙතාවයක්. ඒ දෙතාවයේ සමුදය දුක නිච්ච සුඛාත්ත හැටියටයි සඳහන් වෙන්නේ. ඒතර මේ නිච්ච කියන වචනේ තේරුම තමයි ඉච්ඡ කියන එක. ඉච්ඡ කියන්නේ ඉච්ඡ, පටිච්ච, නිච්ච, අභිච්ඡ, ඔය විදිහට අපි වචන වලින් කියන්න පුළුවන්. ඉච්ඡ කියලා කියන්නේ නිච්චමයි. එතකොට මේ ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමැත්ත කියලා කියන්නේ තණ්හාව, ආසාව, ආදරේ, මුලාව. එහෙම නැත්නම් අපි එකට කියනවා කැමැත්ත, එහෙම නැත්නම් ආදරේ, ආලේ, ප්‍රේමය කියලා කියන්න පුළුවන් මේ ඉච්ඡ කියන එක. ඒතර මේ ඉච්ඡ කියන්නේ කැමැත්ත. නැත්නම් තව වචනෙන් කියනම් උපාදානය. ඒතර මේ උපාදාන වෙන්නේ මොනවටද? පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ සියලුම ද්‍රව්‍යයන්ට මේ ඉඩම් කඩම් යාන වාහන දේපොළ මේ ලෝකයේ තියෙන සියලුම දේවල් වලට ඉච්ඡ කැමැත්තක් ඇති කරගන්නවා. කොහොමද කැමැත්ත ඇති කරගන්නේ? නිච්ච හැටියට. නිච්ච කියලා කියන්නේ ඒ ඇති කරගත්ත දේ ස්ථීර බවක් ඔහුගේ සිතේ. ඒකට අපි කියනවා දිට්ඨිය නැත්නම් මිත්‍යා දිට්ඨිය කියලා. නැත්නම් මේකට කියනවා අවිද්‍යාව කියලා. ඒතර මේ විද්‍යාව නෙවෙයි අවිද්‍යාව. එතකොට මේ ත්‍රිපිරිවට්ටයේ තියෙන අවිද්‍යාව තමයි මිත්‍යා දිට්ඨිය තමයි නිච්ච කියලා කියන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඒතර මේ ඉච්ඡ කරගත්තට පස්සේ, කැමැත්ත ඇති කරගත්තට පස්සේ අපි එකට කියනවා පටිච්ච කියලා. පටි ඉච්ඡ සං උපාදාන කියන්නේත් ඒකමයි. ඒතර මේ පටි ඉච්ඡ සං උපාදාන කියන්නේ උපාදාන වෙනවා සං රාගදේශ මොහ වලින්. පටි කියන්නේ බැඳෙනවා. පටිච්ච සමුප්පාදේ කියලා මේ පොත්පත්වල තියෙනවා. මේ හැම පොතකම බුද්ධාගම් පොත්වලත් තියෙනවා මේ පටිච්චසමුප්පාදේ ගැන. මේක අවිද්‍යා මූල පටිච්චසමුප්පාදේ ගැන තියෙන්නේ. බුද්ධාගම් පොත්වල තියෙන්නේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදේ. ඒතර මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාදේ හැදෙන්නේ කොහොමද? නිත්‍ය කියලා හැදෙන්නේ. නිත්‍ය කියන්නේ ඉච්ඡ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. පටිච්ච. එතකොට බැඳීම. ඒතර මේ අපි සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයකට, දේපොලකට, පුද්ගලයෙකුට අපි කියමු මගේ පුතා. ඒක අපි බැඳෙන්නේ කොහොමද? මම මගේ කළා අත්ත. එතකොට මේ නිච්ච සුඛ. එතකොට මේ හැම සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච යම් දෙයකට අපි බැඳෙන්නේ සුඛයක්, සැපයක් තියනවා කියන පදනම මැද. ඒ සැපය එතන යථාර්ථයට අනුව නැත්නම් යථාභූත ඥාන දර්ශනයට අනුව සමුදය දුකේ මේ සැපය කියන එකක් නැහැ. ඒතකොට සැපය කියලා මෙතන බොරුවක්, මුලා කිරීමක්, මායාවක් තියෙන්නේ. සමුදය කියන්නේ දැන් සංකිවම් පස්සේ රාග දේශ මොහ. රාගය කියන්නේ සමුදය, දේශය කියන්නේ මේ සමුදය දුක. ඊට පස්සේ දේශය කියන්නේ දුක. මේ රාගයයි දේශයයි තියෙන්නේ. මේ රාගය ගින්නක්, දේශය ගින්නක්, මෝහය ගින්නක්. මේ රාග දේශ මොහ ගිනි තුනක් මිසක් මේ ගිනි තුනෙන් හැම වෙලාවම සත්වයා, පුද්ගලයා තාප, වේග, වේදනා, දුක කියන තැනටපත් වෙනවා. සංතාප, සංවේග, සංවේදනා, සංදුක්ඛ. ඒතකොට මේ දුකටපත් වෙන්නේ ඇයි? අර සුඛ කියන තැනට අපි අවු වෙනවා. ඒක හරියට අපි කියනවා නම් මේ දැන්
පැණි හැලියකට පැණි කණ්ඩ යන ඇඹලයෝ ඒ පැණි සුවඳ නිසා පැණි රස නිසා ඇඹලයෝ පේලියට ගිහිල්ලා අර පැණි හැලියේ පැණි කාලා ඔක්කොම පැණි හැලියෙම මැරෙනවා. හැබැයි පැණි කියන්නේ ඇඹලයන් මත් වෙන එකක්. ඒකට ඇඹලයාට පැණි කෑවට පස්සේ මත් වෙනවා. එහෙනම් අපි රාගයෙන් මත් වෙනවා, දේශයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය සමුදය දුක කියන්නේ මත. චතුරාර්ය සත්‍ය සමුදය දුක කියන්නේ මත් වීමක්. එතකොට මේකට අපි කියන්නේ මත කියලා. ඒතර මේ මජ්ජි මා. එතකොට මේ මත් වීමෙන් මිදී නිදහස් වෙනවා මිසක් රාගයෙන් මත් වෙනවා, දේශයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, මත් වීමෙන් මිදී නිදහස් වෙනකොට අමත කියන තැනටපත් වෙනවා, නිරෝධේ නිවනටපත් වෙනවා. ඒතර මේ නිරෝධේ නිවන කියන්නේ විතරාගී, විතදේශී, විතමෝහි, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සිත්. එතකොට සමුදය දුක කියලා කියන්නේ රාග, දේශ, මෝහ. එතකොට මේ රාග, දේශ, මෝහ කියන්නේ මත් වීම. එතකොට නිරෝධේ නිවන කියන්නේ අමත. එතකොට මේ මත අමත මිසක්කා එහෙම නැතුව මේ චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරෝ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළා නෑ. ඔය බුද්ධාගම් පොත්වල මධ්‍යම ප්‍රතිපදාවක් දැන් පාසල් වල, දහම් පාසල් වල, ඉස්කෝල වල, පිරිවම් වල, විශ්වවිද්‍යාල මධ්‍යම ප්‍රතිපදාව, මැද මාවත, මිඩල් පාත් මේ විදිහට මේ උගන්වනවා මේ ළමයින්ට. ඒක තනිකර බොරුවක්. මේ බුදුහාමුදුරෝ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කළා නෑ. මොකක්ද එතකොට මේ තියෙන්නේ? අර චතුරාර්ය සත්‍ය සමුදය දුක කියන්නේ මත. නිරෝධේ නිවන කියන්නේ අමත. ඒතර මේ මත්වීම මොනවාගෙන්ද මත් වෙන්නේ? රාගයෙන් මත් වෙනවා, දේශයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා. මේ මත්වීමට තමයි පටිච්ච වෙන්නේ. එතකොට ඒ මත්වීම සුඛ කියලා කියපු නිසා, හැබැයි එතන සුඛ කියලා ඒ සමුදය දුකේ දාපු නිසා තමයි අර පැණි හැලියට යන ඇඹලයෝ පැණි රස නිසා තමයි, පැණි සුවඳ නිසා තමයි හැබැයි ඇඹලයෝ පැණි කණ්ඩ යන්නේ. නමුත් පැණි කෑමත් එක්කම මත්වීමකටපත් වෙනවා. එහෙනම් මේ සමුදයමයි දුක කියන්නේ. සමුදයමයි දුක, දුකමයි සමුදය. එතකොට මේ දෙකම එකයි. එතකොට මේ පැණිමයි රස, රසමයි දුක. පැණිමයි රස, රසමයි දුක. එහෙනම් මේ නිච්ච සුඛ කියපු එකමයි දුක. එතකොට මෙතන එතකොට මේ නිච්ච සුඛ කියපු එක තමයි දුක. එතකොට ඒ නිච්ච සුඛ නිසා තමයි මම අත්ත මම මගේ කරගන්නේ. ඒතර මේ සැපයට මම මගේ කරගන්නවා. ඒතර මේ සැපේ නිසා මම මගේ කරගත්තම මේ විඥාණයෙන් පටිච්ච වුණාම මෙන්න මෙතෙන්ට කියනවා අපි අවිද්‍යාව කියලා. අවිද්‍යාපච්චය සංඛාරා කියලා. ඒතර මේ අවිද්‍යාව නිසා තමයි විද්‍යාව නැති වෙලා තියෙන්නේ. එහෙනම් මේ විද්‍යාව කියන්නේ අවිද්‍යාව කියන එක දැන් මම මේ අවස්ථාවේදී පැහැදිලි කරලා දුන්නා. එහෙනම් මේ නිච්ච සුඛ අත්ත කරගත්ත නිසා අර සමුදය දුකට ගිහිල්ලා දුකටපත් වෙනවා. එතකොට මෙතන අවිද්‍යාව තියෙන්නේ. එතකොට මේක මේ ලෝකයේ අවිද්‍යාව. නැත්නම් මේ ලෝකයේ පොට්ටපාදයි. පොට්ටපාදයි කියන්නේ විද්‍යාව නැහැ. එතකොට මේ විද්‍යාව නැති නිසා, පොට්ටපාද නිසා අවිද්‍යාවට වැටෙනවා. අවිද්‍යාවට වැටිච්ච සත්වයා දුක්ඛා ජාති පුනප්පුනං අනේක ජාති සංසාරං සංඛ්‍යන්නේ රාග දේශ මොහ සාර හැටියට ගන්නවා. සංසාරයි අනේක ජාති සංසාරං. ඒ රාග දේශ මොහ සාරයි කියන්නේ සුඛ කියන එකයි. ඒතර රාගය සුඛයි, දේශය සුඛයි, මොහය සුඛයි කියලා ගන්න. ඒතර මේ රාග දේශ මොහ තුනම සුඛ නෙවෙයි දුකයි. හැබැයි මේක දුකයි කියලා දාන්නේ නැහැ. දුකයි කියලා දැම්මොත් එම ලෝකේ පවතින්නේ නැහැ. ඒ නිසා ලෝකය පවත්වාගෙන යෑමට බොරුවක් හදලා දානවා දුකට සුඛ කියලා. මෙන්න මේ දුකට සුඛ කියලා දාපු එක නිසා සත්වයා මේ සංසාර චක්‍රයට අහු වෙනවා. දුක්ඛා ජාති පුනප්පුනං දුකටපත් වෙනවා. ඉතින් මේක යථාභූත ඥාන දර්ශනයෙන් ඇත්ත ඇති සැටියෙන් ගවේෂණාත්මකව කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී හරියට ගවේෂණාත්මකව මේක අධ්‍යයනය කළොත් එම ඒ පුද්ගලයාට තේරෙනවා මේක නිච්ච කියලා ගන්න දෙයක්වත් නැහැ. ඉච්ඡ මම මගේ කරගන්න දෙයක්වත් නැහැ. සුඛ කියලා ගන්න බෑ. මෙතන දුක තියෙන්නේ කියලා තේරෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා නිදුක් කියන තැනටපත් වෙනවා. නිබ්බිදා වෙනවා. මොනවටද නිබ්බිදා වෙන්නේ? එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ. අර එතන බොරුවක් තියෙන නිසා. අර දුකට සුඛ කියලා දාපු නිසා මේ විඥානේ හඳුනා ගන්නවා මෙච්චර කාලයක් ගහකාරක දිට්ඨෝසි පුනගේහන්නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. දැන් මෙයාගේ තණ්හානං කය
තණ්හාව කැපෙන්න පටන් ගන්නවා, ආසාව නැති වෙනවා. ඒකට අපි කියන්නේ අලෝකෝ උදපාදී කියලා. ලෝකයට ඇලෙන්නේ නැහැ. ලෝකයට ඇලෙන්නේ නැති එකට කියන්නේ අලෝකෝ උදපාදී කියලා. එතකොට චක්කුම් උදපාදී දැන් එයාට පහළ වුණා. ඔන්න විද්‍යා උදපාදී පහළ වුණා. ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, චක්කුම් උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝකෝ උදපාදී කියන තැනටපත් වුණා. මේකට කියනවා ධම්මචක්කුම් උදපාදී කියලා කියනවා. මෙතන එකට සෝතාවදානේ පඤ්ඤා, සුතමේ ඥානෙත් කියලා කියනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ කියනවා. අන්න විද්‍යාචරණ සම්පන්න කියන්නේ මෙන්න මෙතනයි. දැන් මේ පුද්ගලයාට පුළුවන් දැන් විද්‍යාව උදපාදී විද්‍යාව පහළ වෙලා තියෙන්නේ මොනවද? මොකද්ද මේ විද්‍යාව කියලා කියන්නේ? බොරුව හැටියට පේනවා. සමුදය දුකේ තියෙන බොරුව හැටියට පේනවා. නිරෝධේ නිවනේ තිබෙන ඇත්ත ඇති සැටියට පේනවා. මෙන්න මේ පේන එකට කියනවා විද්‍යා උදපාදී කියලා. එහෙමනම් විද්‍යාව කියලා කියන්නේ ඒකයි. ඒතකොට මේ පේන්නේ මොකද්ද? ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි කියන තැනට පත්වලා. දැන් ඥාන දර්ශනයක් තියෙනවා. ධම්මෝසං දිට්ඨිකෝ කියන තැනට පත්වලා. දැන් විද්‍යාව උදපාදී වෙලා තියෙන්නේ. එතකොට මේ විද්‍යාව කියලා කියන්නේ මෙන්න මේක තමයි විද්‍යාව කියන්නේ. මේ පාසල් උගන්වන විද්‍යාව නෙවෙයි, ඒක අවිද්‍යාව. එහෙනම් මේ විද්‍යාව උදපාදී වුණා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයේ බොරුව හැටියට දැක්කා. චතුරාර්ය සත්‍යයේ ඇත්ත හැටියට දැක්කා. මෙන්න මේ දැන දැක ගන්නවා කියන එක තමයි විද්‍යා උදපාදී කියන්නේ. එහෙනම් ත්‍රිපිරිවට්ටය තුල විද්‍යාත්මක පදනමක් තියෙනවා කියන්නේ ඒකයි. එහෙනම් මේ විද්‍යාත්මක පදනම කියන්නේ මොකද්ද? මේ ලෝකයේ තියෙන මායාව, බොරුව, මේ මායාවේ තියෙන මුලාව, නැත්නම් මායාවේ ජාලය, නැත්නම් මේ බ්‍රහ්ම ජාලය. ඇත්ත ඇති සැටියෙන් මේ පුද්ගලයා දැන දැක ගත්තට පස්සේ දැන් එයාට මේ ලෝකයේ තියෙන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කිසිම දෙයකට එයා පටිච්ච වෙන්නේ නැහැ, ඉච්ඡ වෙන්නේ නැහැ, නිච්ච සුඛ අත්ත කරගන්නේ නැහැ. එහෙනම් මේ පුද්ගලයාට දැන් පුළුවන් මොනවා කරන්නද? අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න පුළුවන්. දැන් මේ දුක්ඛ කියන්නේ එයා ලෝකේ දුක බව දකිනවා. ඒ නිසා ඒ තැනත්තා නිදුක් වෙනවා. ඊළඟට එයා දැන් අනිච්ච ලෝකේ කිසිම දෙයකට මේක මුලාවක් නිසා, බොරුවක් නිසා, ලෝකයේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දැනගත් නිසා දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ මේ දුක මත ලෝකේ පවතින නිසා මේ දුකක් මේ තියෙන්නේ කාමයෝ දුකක් කියලා දැනගන්නවා. එහෙමනම් කාම රාගයෙන් එයා අයින් වෙනවා. ඡන්ද රාගය කියන තැනට එයා වැටෙන්නේ නැහැ. එතකොට එයා ඡන්ද රාගයෙන් ඉවත් වෙනවා. ඡන්ද කියන තැනට එනවා. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන තැනටපත් වෙනවා. මේ ඡන්දය චිත්ත විරිය විමර්ශා කියලා කියන්නේ එර්ධිපාද ධර්ම. ඒතර මේ එර්ධිපාද ධර්ම වැඩෙන්නේ කාටද? විද්‍යා උදපාදී විද්‍යාව පහළ වෙච්ච කෙනාට. එහෙනම් බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න කියලා කියන්නේ ඒකයි. බුදුහාමුදුරෝ සම්පැන්නුවා. සං කියන්නේ සම්මා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ සම්පන්නපු සංවලින් ඉවත් වෙච්ච ඒ පුද්ගලයා සං දැක්කා. ධම්මෝ සං දිට්ඨිකෝ කියන්නේ ඒකයි. එතකොට මිත්‍යා දිට්ඨියට දැන් ආපහු අහුවෙන්නේ නැහැ. ඒ පුද්ගලයා සම්මා දිට්ඨියටපත් වුණා. එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. බොරුව හැටියට දැනගත්තා. ඇත්ත හැටියට දැනගත්තා. මේ විද්‍යා උදපාදි කරගත්ත තැනත්තා මේ ත්‍රිපිරිවට්ටයේ තියෙන විද්‍යාත්මක පදනම මත ඒ පුද්ගලයා කටයුතු කරන්න දැන් පෙළඹෙනවා. ඒක තමයි මාර්ගචර්යාව කියලා කියන්නේ. දැන් යා යුතු මඟ දන්නවා. මග්ග ඥාන දර්ශනය ඇති වෙලා තියෙන්නේ. නොයා යුතු මඟ දන්නවා. දැන දැකගෙන දැන් එයා කටයුතු කරනවා. ඒ පුද්ගලයාට අපි කියන්නේ සුතවත් අරිය ශාවකෙක්. මේ සුතවත් අරිය ශාවකයාට විද්‍යාචරණ සම්පන්න කියන බව තියෙනවා. දැන් එයා මේ විද්‍යාව දැනගෙන ඉන්නේ. එහෙනම් ත්‍රිපිරිවට්ටේ විද්‍යාත්මක පදනමට එයාපත් වෙලා ඉන්නේ. එයා දැන් ධම්මෝසං දිට්ඨිකෝ කියන තැනටපත් වෙලා ඉන්නේ. එයා සුතවත් අරිය ශාවකයෙක් හැටියට දැන් යා යුතු මඟ දන්නවා, නොයා යුතු මඟ දන්නවා, කරණීය ධර්ම දන්නවා, අකරණීය ධර්ම දන්නවා, කල යුතු දේ දන්නවා, නොකල යුතු දේ දන්නවා. එහෙමනම් මේ දැන දැකගත් ආර්ය උත්තමයා නිවන් භූමියටපත් වෙලා නිවන් මාර්ගයේ ගමන් කරන සුතවත් ආර්ය ශාවකයෙක් බවට පත් වෙනවා. ඒ පුද්ගලයාට අපි විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විද්‍යා උදපාදි කියනවා, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි කියනවා. එහෙනම් මේ විද්‍යාව පහල කරගත්ත, ධම්මස පාදාගත්ත ආර්ය උත්තමයා මේ සංසාර දුක්ඛන්දරාවෙන් නිදහස් වෙලා නිරෝධේ නිවන කියන තැනට පත් වෙලා කටයුතු කරන්න දැන් එයාට පුළුවන්කම තියෙනවා.